හායි ළමයි අන්න ඉතින් අදත් මම උදේම වැඩ ටික පටන් ගත්තා. මෙන්න මේ මැටීරියල් එකෙන් ෆ්‍රොක්ස් දෙකක් කරන්න ඕනේ. හැබැයි මේ මැටීරියල් එක මදි වෙයි. කලින් එකක් ඒ බබාගේ අම්මට කරා. ඉතින් අම්මට මහලා දුන්නා. එතකොට අම්මට කරපු ෆ්‍රොක් එකයි තව දුවලා දෙන්නෙක්ට කරන්න ඕනේ. හැබැයි එක දුවක්ට වගේ මෙතන ඇති වෙයි. චුටි දුවට නම් මදි වෙයි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඉතින් දැන් මේ කපන්න යන්නේ ලොකු දුවගේ ෆ්‍රොක් එක. ඔන්න උදේම මේකෙන් තමයි පටන් ගත්තේ. තව චුට්ටයි තියෙන මැටීරියල්ස් ගෙනාපුවා. ඊයේ මැටීරියල්ස් ගේන්න යන්න හම්බුනේ නැහැ. රෑ හොඳටම වැස්සා. ඒක නිසා අද තමයි මැටීරියල් ගේන්න යන්න හිතන් ඉන්නේ. ඒක නිසා මේ තව තියෙන චුටි වැඩ ටිකත් ඉවර කරාම මට ලේසි. නැත්නම් ගමේ අය ඕඩර්ස් දුන්නාම දැන් කෝල් කර කරදර කරන නිසා මට මේ වැඩේ ඉක්මනට කරලා තිබුණොත් ඒක පහසුයි. හරි අපි දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඔන්න දැන් මම මේ ෆ්‍රොක් එක කපන්න යන්නේ. මම අද ටාගට් කළාම තියෙනවා ෆ්‍රොක්ස් 5ක වැඩ ඉවර කරනවා කියලා. එහෙම නැති වුණොත් වැඩ එන්න ආයෙ ගොඩ ගැහෙන ටයිප් එකක් තියෙන්නේ. මම මේ අවුරුද්දේ මුලම හිතාගත්තේ එන ඕඩර් එක ඒ දවසට කරලා ඉවර කරගන්න මට්ටමට එනකම් මේ අවුරුද්දේ මම සාර්ථක වෙනවා කියලා. ඒ කියන්නේ දැන් අද වැඩක් ආවොත් අද ඒ වැඩේ කරලා ඉවර කරන්න. ඒ කියන්නේ හෙට බාර දෙන්න. අන්න එහෙම හදා ගන්නවා හැම තැනක් හදා ගන්නවා නිදහසක් උපරිම හදා ගන්නවා කියලා හිතුවා. නැත්තම් මට මාර විදිහට ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඊළඟ ගිය අවුරුද්ද නම් මාරම අමාරුයි. ඒ කියන්නේ කෝල්ස් එනවා මම කට් කරන වෙලාවට ආන්සර් කරන්න මට මාර ප්‍රෙෂර් එකක් තිබුණේ. හැබැයි මේ අවුරුද්ද මම එහෙම වෙන්න දෙන්නේ නැහැ. මේ අවුරුද්දේ අවසාන වෙද්දි මම ඒ සාර්ථකත්වයට යනවා. මුදල් අතින් කොහොම වුණත් මම ඒ සාර්ථකත්වයට යනවා කියලා හිතාගෙනමයි වැඩ කරන්නේ. ඒක නිසා ඔන්න අද දවසේ මගේ පළවෙනි ෆ්‍රොක් එක ඉවර කරා. දැන් ඊට පස්සේ දෙවෙනි ෆ්‍රොක් එකේ බ්ලොග් එකක් කපන්න ඕනේ. මේකෙම අනිත් ගවුම. ඉතින් මේක මහ ලෙවල් අපි බලමු කොහොමද එන්නේ කියලා. ඒක ගොඩාක් ලස්සනට ආවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නන්නම් ඒ ෆ්‍රොක් එක කොහොමද ආවේ කියලා. ඔන්න ළමයි ඒ ෆ්‍රොක් එක ඉවර කරා. මේ තියෙන ෆ්‍රොක් එක. මෙන්න මේ විදිහට උඩින් පෆ් කරලා මෙන්න මේ විදිහට එතන මෙහෙම තියෙනවා V shape එකක්. ඒකලා අන්න ෆ්‍රොක් එකේ වැඩ ඉවර කරා. නූල් කපලා හැම ඔක්කොම ඉවරයි. දැන් මේ ෆ්‍රොක් එක පැක් කරන්න ඕනේ. අදාළ කස්ටමර්ට යවන්න. එතකොට මෙන්න මේ මැටීරියල් එකෙන් තව ෆ්‍රොක් එකක් කපන්න තියෙනවා. මේකේ පුංචි කොටසයි කපන්න වෙන්නේ. ස්කර්ට් කොටසට මදි. ඒක අපි ඒ බබාගේ අම්මට කියන්න ඕනේ. කිව්වත් මම දැන් මේකෙන් පුළුවන් බ්ලොක්ස් ටිකක් කපලා බලලා මම කියනවා කොච්චරක් තව මට මේකෙන් ඕනේද කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න. ඔන්න ඉතින් ඒක මදි වෙයි කියලා හිතුවට මැටීරියල් එක කපලා ඉවර වෙද්දී ඇති වුණා ළමයි. ඉතින් ඒ ෆ්‍රොක් එක මෙන්න මේ විදිහට මහලා ඉවර කරා. ඔන්න දැන් ඕඩර්ස් දෙකක් කම්ප්ලීට් කරා. 10ක් තමයි මහන්න හිතන් ඉන්නේ. අපි බලමු මට අද කීයක් මහන්න පුළුවන් වෙයිද කියලා. එහෙම මහන ටිකත් මං හිතුවා වෙනම් පොතක ලියනවා කියලා අද. එතකොට මට මගේ අනිත් දවස් ටික ප්ලෑන් කරගන්න පුළුවන්නේ. මට කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? දවසට කොච්චර මුදලක් හොයන්න පුළුවන්ද? එහෙම ප්ලෑන් කරගන්න පුළුවන්. ඒක නිසා ඔන්න මම ඒක ලියන්නත් හිතුවා. අපි බලමු මේ ලියපු එක. මේ තියෙන්නේ ළමයි මම ඒ ලියපු එක. ඔන්න මෙතන මේ ෆ්‍රොක්ස් ටික ඉවර කරා. තව ෆ්‍රොක් එක දාගන්න ඕනේ. මේ ෆ්‍රොක්ස් දෙකම ඉවර කරා. එතකොට මෙතන බැලන්ස් එකක් ලියනවා. එතකොට මට ඉන්කම් එක කියලා තමයි ලියන්නේ. එතකොට මට බලා ගන්න පුළුවන් මට කොච්චර මුදලක් දවසට හොයන්න පුළුවන්ද කියලා. එතකොට මගේ අනිත් දවස් ටික ඒ විදිහට ප්ලෑන් කරගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ ටිකත් මම මේ විදිහට පුංචි පොතකට ගත්තා. කලින් කරගෙන ගියා මේ විදිහට ඔයාලට මතක ඇති ඩේ ප්ලෑන් එකක් විදිහට. හැබැයි මට ඒක ටිකට කන්ටිනියු කරගන්න බැරි වුණා. ඔන්න දැන් ඉතින් අද ආපහු එක පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ තියෙන්නේ ඕවර්කෝට් එකක්. ඔන්න දැන් දෙකක් ඉවර කරා. දැන් ඊළඟ ඉවර කරන්න යන්නේ. ඕවර්කෝට් එකක් තමයි තියෙන්නේ. අපි බලමු ඒකත් කොහොමද මැහෙන්නේ කියලා. ඒකත් ඉක්මනට අපි මහමු. හරි ළමයි මේ තියෙන්නේ මහපු ඕවර්කෝට් එක. ඒකත් මාඩම ලස්සනට ආවා. ඉතින් මේකත් දැන් දෙන්න ඕනේ. ඔන්න ඉතින් ළමයි හිතුවේ නැති විදිහට අද ටවුන් යන්න සිද්ධ වෙනවා. මොකද මැටීරියල්ස් ගේන්න අද තමයි යන්න වෙන්නේ. එදා යන්න බැරි වුණා වැස්ස නිසා. ඉතින් අද තමයි යන්න වෙන්නේ. ඒ අනාතරේ මට මතක් වුණා මාරුකාසි වගේක් තියෙනවා කියලා.
ලාච්චුවේ. ඉතින් මං හිතුවා ඒ ටිකත් ගණන් කරගෙනම යනවා කියලා. මොකද ටවුන් නිතර යවෙන්නේ නැහැනේ. දැන් සතියකට එකපාරක් හෝ දෙපාරක් යන්න තමයි මම දාගෙන තියෙන්නේ. ඒක නිසා මං හිතුවා මෙන්න මේ ටික මාරු කරගෙන යන්න. මෙතන රුපියල් 2000ක් වගේ තිබුණා. ඉතින් මේකත් මම පොතට දැම්මේ. මෙතන අර ෆොටෝ කොපි වලින් ඔය පුංචි ගණදෙනු කරද්දී එන සල්ලි තමා මේ ටික. ඔන්න ඉතින් මම ඒ ටිකත් ලෑස්ති කරගෙන තමා ටවුන් එකට ගියේ. හරි ළමයි ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ ඕඩර්ස් ඇවිත් තියෙනවා. අලුත් පොතේ පටන් ගත්තේ. තාම මම මෙහෙ ටික ඉවර කරේ නැහැ. ඕඩර්ස් ඇවිත් තියෙනවා ළමයි 21ක්. ඒ කියන්නේ අද දවසට 21ක් ඇවිත් තියෙනවා. තාම දවස් 5ක් වගේනේ මාසෙ පටන් අරන්. ඉතින් ඕඩර්ස් 21ක් ඇවිත් තියෙනවා. ඉතින් මේ 21ට මැටීරියල්ස් ටිකක් මම ගෙනාවා. තව 3කට 4කට වගේ මැටීරියල්ස් ගේන්න ඕනේ. එහෙනම් අපි බලමු අද මොනවද ගෙනපු මැටීරියල්ස් කියලා. හරි ඉතින් අපි බලමු දැන් මැටීරියල්ස්. මුලින්ම මම චූටි එකේ ඉඳන් පෙන්නන්නම්. එක එක shops වලින් තමා ගන්න උනේ. මොකද එකම shop එකේ මැටීරියල්ස් තියෙනේවා නෙමෙයි මම දැම්මේ. එක එක shops වලින් දැම්ම ළමයි මේක අලුත්ම trending යන මැටීරියල් එක. ඔන්න ඒක ගෙනාවා. අපි ඒ bags වලටම දාමු. නැත්නම් ඉතින් කවලම් වෙනවා. මට බිල් ටික හරියට කරෙක්ට් කරගන්න කියන්නේ හදා ගන්න බැරි වෙනවනේ. ඒක නිසා මම ඒ shop වල මැටීරියල් ඒ bags වලටම දාන්නම්. එතකොට මට නෝට් එක දාගන්න ලේසි වෙනවා පොතේ. ඔන්න ඉතින් මේ මැටීරියල් ටික අහලා ඊට පස්සේ මෙන්න මේක මේ ෆැබ්‍රික් කියන මවන බෑන shop එකෙන් මැටීරියල්ස් දෙකක් ගෙනාවා ළමයි. මෙතන තියෙනවා යාර දෙකමාරක්. මෙතන තියෙනවා ළමයි යාර 3ක්. මේක මම චුට්ටක් දිගහැරියා. ඒක නිසා තමයි මෙහෙම තියෙන්නේ. ඉතින් අපි ඒකත් බලමු. මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න ඒකත් හරි. ඔය තියෙන්නේ මේ මැටීරියල් එක. ඊට පස්සේ ළමයි මම මේක දෙන්නම්. මෙතන টොප්ස් 4කට මැටීරියල්ස් තියෙනවා. টොප්ස් වලට ගෙනාවේ මේ ටැමිල් ටයිප් එකක් තියෙන්නේ. අන්න ඒ টොප්ස් වලට තමා ගෙනාවේ. টොප්ස් 4කට තමා ගෙනත් තියෙන්නේ. මෙතන টොප්ස් දෙකකට තියෙනවා. දැන් මේ මැටීරියල් වොෂ් කරන්න ඕනේ ළමයි. හොදන්න ඕනේ. හොදන්නේ නැතිව මහන්න බෑ. මේකේ පොඩි අර කෙටි වීමක් වෙනවා. එතකොට මේක black color එක. ඒකෙම white එකනොත් ගෙනාවා. මේ තියෙන එකේ white color material එක. මේ තියෙන්නේ white color එක. ඔන්න white color එකනොත් ගෙනාවා. ඉතින් ඒකත් අපි bags වලට දාමු. ඒකම දාමු. ඊට පස්සේ ළමයි මෙන්න මේක. මේක තමයි කට්ටිය පිස්සු හැදිලා වගේ ඉල්ලුවේ. මම ක්‍රිස්මස් එකට මහපු ෆ්‍රොක් එකකට මෙන්න මේක ගෙනාවා. ඒ කස්ටමර් ප්‍රෙග්නන්ට් කස්ටමර් කෙනෙක්. අය හරි හොඳයි. ෆ්‍රෙන්ඩ්ලි. මම එයාට චුට්ටක් කල් ඉල්ලගත්තා මේ ෆ්‍රොක් එක ඉක්මනට කරලා එවන්නම් කියලා. ඔන්න ඉතින් ඒකත් ගෙනාවා. ඊට පස්සේ මෙන්න මේ මැටීරියල් එක. මෙතන යාර 5ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ. එතන යාර 5මාරක් තියෙනවා. ඔන්න ඉතින් ඒ මැටීරියල් එකත් ගෙනාවා. දැන් ඉතින් අපි වැඩ ටික පටන් ගමු. අද තනිකරම කට් කරන්න තියෙන්නේ රෑ වෙලා. ඉතින් මම රෑ කට් කරලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මේ ෆ්‍රොක්ස් ටික මහාන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඉතින් ඔයාලා channel එක subscribe කරලා bell icon එක හැම all දීලා තියාගන්න. මම වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඒත් එක්කම ගොඩාක් අය මගෙන් අහලා තිබු ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් ඒකට උත්තර දෙන්නම්. ගොඩ දෙනෙක් අහනවා මම පටන් අරන් මෙච්චර කාලයක් වෙනවනේ මට තාම ඕඩර්ස් නැහැනේ මොකද කරන්නේ කියලා. ඉතින් මුලින් ළමයි මටත් එකම එක ඕඩර් එකක්වත් ආවේ නැහැ. මමම මහලා මමම යන්දා විතරයි කළේ. ඉතින් එහෙම තමයි එකපාරට ඕඩර්ස් එන්නේ නැහැ. හැබැයි ඔයාලා විශ්ව ශක්තිය විශ්වාස කරන්න. ඔයාලා කරන්නේ හොඳ දෙයක් නම් කරන්නේ සාධාරණව නම් අනිවාර්යෙන් ඔයාලට ඕඩර්ස් එනවා කියන විශ්වාසය තියාගන්න. එතකොට ඒක හදවතට එකඟව කරන්න. එහෙම කරලා බලන්න ඔයාලට අනිවාර්යෙන් ඒ දවසේ නැතත් දවස් කිහිපයකට පස්සේ හරි එක ඕඩර් එකක් එයි. ඒ ඕඩර් ආව ගමන් ඔයාලා විශ්වයට ස්තුති කරන්න. විශ්වට ස්තුතියි මට ඕඩර්ස් ගොඩාක් අරන් දුන්නට කියලා ස්තුති කරලා ඔයාලේ වැඩේ කරන්න පටන් ගන්න. මේක ගොඩක් අය නිකන් කිව්වහම විකාරයක් වගේ හිතනවා. ඒ වුණාට
කරලා බලන්නකෝ. අවංකවම කරලා බලන්නකෝ. එතකොටම ඔයාලට වෙනස හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒකෙන් තියෙන ප්‍රතිඵල. ඒත් එක්කම තව සුබ ආරංචියක් තියෙනවා ඔයාලට කියන්න. ගොඩක් මම බොක්ස් පෑන්ටි කරානේ. බොක්ස් පෑන්ට්ස් කරද්දී මට ඒකේ මැටීරියල් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා නවත්තන්න වුණා. ඒක හොයාගන්න බැරිව මට ඒක නවත්තන්න වුණා. ඊට පස්සේ මම හිතුවා කිහිප දෙනෙක්ගේ ඉල්ලීමකුත් තිබුණා තව ටිකක් මැටීරියල් එක ක්වොලිටි කරොත් හොඳයි කියලා. ඉතින් මම මැටීරියල් එක ක්වොලිටි කරලා ඔන්න මම පෑන්ට්ස් ටික දැන් මහගෙන යන ගමන් තියෙන්නේ. ඔන්න දැන් ඔයාලට පුළුවන් අහපව මේ බොක්ස් පෑන්ට්ස් වලට මගෙන් ඕඩර්ස් දාන්න. රුපියල් 10ක වගේ පුංචි මුදලක් වැඩි වෙනවා කලින් ප්‍රයිස් එකට වඩා. මොකද මැටීරියල් එක චුට්ටක් ප්‍රයිස් එකෙන් වැඩි. ඒක නිසා හැබැයි ඔයාලට පාඩු නැහැ. ගත්තාම තේරෙයි. අර රිප් මැටීරියල් එකක් තියෙන ඉරි තියනවා වගේ දැන් අලුතෙන්. අන්න ඒ වගේ කම්ෆර්ටබල්. ඒක ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. කම්ෆර්ටබල් මැටීරියල් එකකින් මම අලුතෙන් ඒක අරන් ආවා. එහෙනම් ඉතින් ඒ ආරංචියක් දෙන ගමන් ඔන්න ඔයාලට ඕඩර්ස් දාන්න පුළුවන්. ඒ ආරංචියක් දෙන ගමන් මම වීඩියෝ එක මෙතනින් අදට නතර කරනවා. එහෙනම් ඉතින් තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ලස්සන දවසක්.